කුරුළු කැලේ තවත් ලස්සන දවසක් උදා වුණා. මේ කුරුළු කැලේ ගම්මාන දෙකකට බෙදිලා කුරුළු පවුල් ගොඩක් ජීවත් වුණා. කුරුළු කැලේ නැගෙනහිර ප්‍රදේශය කීරා කියන කුරුළු රැජින පාලනය කළ අතර බටහිර ප්‍රදේශය ශකීර කියන කුරුළු රජතුමා පාලනය කරා. එකම කැලෑවක ජීවත් වුණත් මේ ගම්මාන දෙකේ කුරුල්ලන්ගේ මුතුන් මිත්තෝ අතීතයේ ඉඳන්ම අනිත් ප්‍රදේශයේ කුරුල්ලෝ එක්ක අමනාපකමෙන් ජීවත් වුණා. ඒ අමනාපකම් වර්තමානයේ කුරුල්ලෝ අතරත් ඒ විදිහටම තිබුණා. ඔයාලා කෑම අරගෙන යනකොට අනිත් කුරුල්ලන්ටත් තියලා අරන් යන්න. ඔයාලා හැමදාම වැඩියෙන් කෑම අරන් යන නිසා අපේ ගමේ කුරුල්ලන්ට අඩු කෑම කොටසක් ඉතුරු වෙන්නේ. කැලේ තියෙන කෑම වලින් මුලින්ම කෑම අරන් යන්නේ නායට වැඩි කොටසක් ලැබෙනවා. ඒකට අපිට කරන්න දෙයක් නෑ. මුලින්ම මෙතනට ආවේ අපි. ඒක නිසා මේ අඹ ගහේ බිම තියෙන ඉතුණු අඹ ගෙඩි සේරම අපේ. ඔයාලා මෙතනට ආව වෙලාවටම තමයි අපිත් මෙතනට ආවේ. ඒක නිසා ඕකෙන් භාගයක් අපිටත් දෙන්න. එහෙම කරන්න බෑ. ඔය අඹ ටිකත් අරන් එන්න අපි යමු. ඔන්න අද අපි තමා මුලින්ම. ඒක නිසා අද මේ ඉදුණු ඇපල් සේරම අපේ. යාළුවනේ ඔය ටිකත් අරගෙන එන්න අපි යමු. ගම්මාන දෙකේ කුරුල්ලෝ මාරුවෙන් මාරුවට දින ගණනාවක් වැඩියෙනුත් අඩුවෙනුත් කෑම අරන් ගියා. මේ නිසා ගම්මාන දෙකේ කුරුල්ලන්ට එක එක දිනයට අඩුවෙනුත් වැඩියෙනුත් කෑම ලැබුණා. හැමදාම මේක කරන්න ගියොත් අපිට එක එක දවසට අඩුවෙනුත් වැඩියෙනුත් තමයි බඩ පුරව ගන්න වෙන්නේ. ඒක ඇත්ත. ඉක්මනටම මේකට මොකක් හරි විසඳුමක් හොයාගන්න වෙයි. මේ ගැන රැජිනට කියලා හරි අපි මේකට විසඳුමක් හොයාගමු. රැජිනියනි, හැමදාම මේ විදියට කෑම ලැබෙන එක අපේ කුරුළු ගම්මාන දෙකේම කුරුල්ලන්ට හොඳ නෑ. ඒක නිසා මේකට ශකීර රජතුමත් එක්ක කතා කරලා සාමකාමී විසඳුමක් හොයාගමු. ඒක ඇත්ත. මේ ප්‍රශ්නෙට ළඟදීම හොඳ විසඳුමක් හොයන්නම වෙනවා. දැම්මම ශකීර රජතුමාට පණිවිඩයක් යවන්න මේ ගැන කතා කරලා විසඳුමක් ලබා ගන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා. හොඳයි රජිනියනි. තුමා දන්නව ඇති නේද මේ වෙනකොට කැලේට ඇති වෙලා තියෙන ප්‍රශ්නය? ඒකට විසඳුමක් ඉක්මනටම හොයන්න ඕනි. ඒක නිසා මම ඒකට යෝජනාවක් කරන්නම්. මම පාලනය කරන නැගෙනහිර ප්‍රදේශයේ ඉඳන් සමානව බටහිර ප්‍රදේශයට බෙදලා තම තමන්ට අයිති වෙන කොටසේ විතරක් කෑම හොයාගමු. අපි ඒ ගැන හිතලා යෝජනාවට කැමති නම් පණිවිඩයක් දන්වන්නම්. රජතුමනි, හැමෝටම සමානව දේවල් ලැබෙන නිසා රැජිනගේ යෝජනාවට එකඟ වෙන එක හොඳයි. නැත්නම් ගම් දෙකේ කාටවත්ම අන්තිමට කෑම නැති වෙයි. ඒත් රජතුමනි, කීරා රජිනේගේ ප්‍රදේශයේ ඉඳන් මැදට එනකොට හොඳම පළතුරු ගස් තියෙනවා. ඒක අපිට අවාසියක්. අපේ පැත්තේ බටහිර කොනට වෙන්නත් හොඳම පළතුරු තියෙන ගස් ගොඩක් තියෙනවා. හැම දේම ගැන හැම පැත්තෙන්ම හිතුවොත් රැජිනගේ යෝජනාව කාටවත් අසාධාරණයක් වෙන්නේ නැති නිසා අපි ඒ යෝජනාවට කැමති වෙමු. ඒත් රජතුමනි, හරි සමානව බෙදුනොත් පොකුණ හරියටම මැදින් ඉතුරු වෙනවා. එතකොට පොකුණේ අයිතිය ලැබෙන්නේ කාටද? කුරුළු කැලේට තියෙන එකම පොකුණ නිසා ඒ පොකුණේ අයිතිය කොහොම හරි අපි ගමු රජතුමනි. රජිනියනි, කුරුළු කැලේ හරි සමානව බෙදුවහම පොකුණ මැදින් ඉතුරු වෙන නිසා පොකුණ කොහොම හරි අපේ පැත්තට ගමු. අවසානයේදී කුරුළු කැලේ සමානව කුරුල්ලෝ බෙදාගත් අතර මැද තියෙන පොකුණ Tamanගේ ගමට ලබා ගන්න කුරුල්ලෝ රණ්ඩු කරන්න ගත්තා. මේ දේ දැකපු කැලේට අධිපති දේවතාව එතනට වැඩියා. ඔබලා මේ විදියට රණ්ඩු කරලා තේරුමක් නෑ. කුරුළු කැලේටම තියෙන එකම පොකුණ නිසා ගම්මාන දෙකේම කුරුල්ලන්ට මේ පොකුණට සමාන අයිතියක් තියෙනවා. ඒක නිසා කුරුළු පොකුණ ගම්මාන දෙකේම කුරුල්ලෝ බෙදාගෙන භාවිතා කරන්න. ගැටලුවට විසඳුම ලබා දීලා දේවතාව එතනින් අතුරුදහන් වුණා. කුරුල්ලෝද Tamanගේ කූඩුවලට පියාඹලා ගියා.
හෙට අපිට උදෙන්ම පොකුණ ගාවට ගියොත් පොකුණ ළඟ තියෙන ගහෙන් රසම රස චෙරි කන්න පුළුවන් අනිත් කුරුල්ලන්ටත් කලින්. ඔව් ඔව් අපි හෙට කලින්ම පොකුණ ළඟට යමු. එතනම් අපිටත් කලින්ම අනිත් පැත්තේ කුරුල්ලෝ ඇවිල්ලා චෙරි කනවා වගේ. කමක් නෑ අපිත් ගිහින් කමු. අපි ඉදුණු චෙරි ටික ඔක්කොම කෑවා. ආයෙනම් ඉතින් තියෙන්නේ අමු චෙරි තමයි. අපි ආවේ චෙරි කන්න නෙවෙයි වතුර බීලා යන්න. මේ විදිහට දිගින් දිගටම කුරුල්ලන්ගේ අමනාපකම වැඩි වුණ අතර අඩුුනේ නම් නෑ. අද නම් හරීම බඩගිනි. මේ අවට කන්න කියලා කිසිම දෙයක් නෑනේ. තමන් නාන්න වතුර බොන්න එන පොකුණ ළඟ යක්ෂණියක් ඉන්න බව නොදැන කුරුල්ලෝ ගොඩක් ඇවිත් හැමදාමත් පොකුණෙන් වතුර බීවා. මොකද්ද ඒ සද්දේ? මෙච්චර කුරුල්ල ගොඩක් මේ පොකුණට වතුර බොන්න එනවද? මේක නම් හොඳ වාසියක් තමයි. එන ළඟට ඇවිල්ලා කුරුල්ලෝ නිතරම රණ්ඩු කරමින් කෑගසන නිසා කුරුල්ලෝ හැමදාමත් පොකුණට එන බව යක්ෂණිය දැනගත්තා. කෑම හොයන්න මහන්සි වෙන්නේ මොකටද? දැන් කෑම ළඟටම ඇවිත් තියෙන්නේ. කුරුල්ලෝ එකින් එක අල්ලගෙන ආහාරයට ගන්න යක්ෂණිය උපායවල් යෙදුවා. කුරුල්ලෝ ඇවිල්ලා රණ්ඩු කරගන්න අතරේ පොකුණේ ලොකු ගහට මුවා වෙලා දවසට එක කුරුල්ලා ගානේ අල්ලගත්තා නම් හරි. මේ විදිහට යක්ෂණිය හැමදාමත් ලොකු ගහට මුවා වෙලා කාටත් නොදැනීම කුරුල්ලෝ එකින් එක අල්ලගෙන ආහාරයට ගත්තා. අනේ මගේ ගේ ළඟම ඉඳිය පෙත්තප්පු ඊයේ ඉඳන් හොයා ගන්න විදියක් නෑ. මගේ ගෙදර පාත හිටපු එලි කිරිල්ලිත් අතුරුදහන් වෙලා. කුරුළු ගම්මාන දෙකේ කුරුල්ලෝ අතුරුදහන් වූ අතර හැමෝම තමන්ගේ අහලුවන්ව හැම තැනම හොයන්න ගත්තා. මම නම් හිතන්නේ අනිත් පැත්තේ කුරුල්ලෝ අපේ යාළුවන්ව හිර කරගෙන ඉන්නවා කියලා අපිත් එක්ක තියෙන තරහට. ගම්මාන දෙකේම කුරුල්ලෝ ඒ විදිහට අනිත් ගමේ කුරුල්ලන්ට චෝදනා කරමින් රණ්ඩු වුණා. අනේ මෙහෙම මෝඩ කුරුල්ලෝ හැමදාමත් රණ්ඩු වෙන නිසා මට දඩයම ලේසි වෙනවා. යක්ෂණිය දිගින් දිගටම කුරුල්ලෝ දඩයම් කරමින් ආහාරයට ගත්තා. එක එක කුරුල්ලෝ අතුරුදහන් වෙනවා. එහා ගමේ කුරුල්ලෝ අපේ කුරුල්ලන්ව හිර කරගෙන නැත්නම් කවුරු මේ වාගේ දෙයක් කරනවා ඇද්ද? අනේ යාළුවනේ මම කුරුළු පොකුණේ වතුර බොනකොට පොකුණේ ලොකු ගහගාව හිටපු යක්ෂණියක් මාත් එක්ක හිටපු බඩී කුරුල්ලව අල්ලගත්තා. මම ජීවිතේ බේරගෙන ආවේ බොහොම අමාරුවෙන්. අපේ කුරුල්ලන්ව අතුරුදහන් වෙන්න මේක තමයි එහෙනම් හේතුව. අපි මේ දැම්ම මේක රැජිනට කියමු. රැජිනියනි කුරුළු පොකුණේ යක්ෂණියක් තමයි අපේ කුරුළු කැලේ කුරුල්ලන්ගේ අතුරුදහන් වෙන්න හේතුව. අපේ රැළේ කුරුල්ලෝ වගේම ශකීර රජතුමාගේ කුරුල්ලොත් අතුරුදහන් වෙනවා. ඒක නිසා අපි හැමෝම එකතු වෙලා මේකට මොනවා හරි දෙයක් කරමු. හරි අපි දැම්මම ශකීර රජතුමත් එක්ක මේ ගැන කතා කරමු. අපේ කුරුල්ලෝ වගේම ශකීර රජතුමාගේ කුරුල්ලොත් අතුරුදහන් වෙන්න හේතුව අපේ රැළේ කුරුල්ලෙක් හොයාගෙන තියෙනවා. කුරුළු පොකුණේ ඉන්න යක්ෂණිය තමයි ඒකට හේතුව. අපි හැමදාමත් රණ්ඩු කරගන්න එකෙන් වෙන්නේ ඒ යක්ෂණියට අපිව කෑමට ගන්න එක ලේසි වෙන එක. ඒක නිසා අපි මේ වෙලාවේ තරහා මතක කරලා එකමුතුකමෙන් වැඩ කරන්න ඕන. රජතුමා මේ ගැන මොකද හිතන්නේ? කුරුළුකම ආරක්ෂා කරන එක අපේ වගකීමක්. ඒක ඇත්ත. රැජිනගේ කතාවට මම එකඟයි. ගම් දෙකේම කුරුල්ලෝ එකට එකතු වෙලා යක්ෂණිය එලවලා දාන්න සැලැස්මක් හැදුවා. කුරුල්ලෝ හැමෝම තමන්ගේ අදහස ක්‍රියාත්මක කරන්න උදැසනින්ම කුරුළු පොකුණ ගාවට ගියා. ඊර රැජිනියගේ පැත්තේ කුරුල්ලෝ වෙනදා වගේම පොකුණෙන් වතුර බොන්න පටන් ගත්තා. අද නම් වෙනදටත් වඩා ගොඩක් කුරුල්ලෝ ඇවිල්ලා වතුර බොන්න හොඳ දඩයමක් කරගන්න පුළුවන්. එක කුරුළු කණ්ඩායමක් ඇවිත් කැලේ තියෙන ලාටු යක්ෂණියගේ ඇඟට දාලා එක තැනම හිර කරගත්තා. අනිත් අය ඇවිත් හැමදාම කසන ගතිය ඉවර කරන්න බැරි මායා කොළ යක්ෂණියගේ ඇඟට දැම්මා. අනේ
මාව බේරගන්න ඇඟ කසනවා මාව මෙතනින් ගලවන්න කුරුල්ලනේ මම ආය කුරුළු දඩයමේ නොයා ඉන්නම් කාටවත්ම කරදරයක් නොකර මම කැලෙන් ඈතට ගිහින් ජීවත් වෙන්නම්. යක්ෂණිය තමන් සිරවුණු තැනින් ගැලවෙන්න බැරිව කුරුල්ලන්ගෙන් තමා කළ වරදට සමාව ගනිමින් කෑ ගැහුවා. යක්ෂණියට මේක හොඳ දඬුවමක්. ආයෙ කවදාවත් ඒ වරද නොකර ඉඳීවි. ලෑටු ගොඩෙන් ගැලවුණත් කසන එක නම් කවදාවත් අඩු වෙන්නේ නැති වෙයි. කුරුල්ලන්ගේ එකමුතුකම නිසා අවසානයේදී කුරුළු කැලේ හැමෝගෙම ජීවිත ආරක්ෂා වුණා. කුරුල්ලෝ හැමෝම තමන්ගෙන් උන වැරැද්ද තේරුම් අරන් තරහා මතක කරලා සමගියෙන් එකමුතුකමෙන් කාලය ගත කළා.